කියන්නේ බර්ක්. ඒක පිටලා තියෙන්නේ ලෝකෙ උතුරු පැත්තට වෙන්න. ඒ වගේම එහි හරි සීතලයි. කරදර වලින් නම් කිසිම අඩුවක් නැහැ. මේ තියෙන්නේ මගේ ගම. මේ ගම හරිම ශක්තිමත් තැනක්. පරම්පරා 7ක් තිස්සේ පැවතගෙන ආවත් මෙහි තියෙන ගොඩනැගිලි අලුත් ඒවා වගේ. මෙහි ඉන්න කට්ටිය මාළු බානවා, දඩයන් කරනවා. ඒ වගේම ඉර බැහැගෙන යනකොට හරිම ලස්සනයි. සත්තුන්ගෙන් තියෙන කරදර තමයි මෙහි තියෙන එකම කරදරේ. ගොඩක් තැන්වල කරදර කරන්නේ මීයෝ, මදුරුවෝ වගේ සත්තුනේ. හැබැයි මෙහි ඉන්නේ මකරු. වෙන මිනිස්සු නම් මෙහි එක දවසක්වත් ඉන්නේ නැහැ. හැබැයි අපි වයිකින් වරු ටිකක් හිතුවක්කාරයි. මගේ නම හිකප්. ලස්සන නමක්. මන් දන්නවා. මට මේ නම මගේ දෙමව්පියෝ දාලා තියෙන්නේ මකරුන්ව බය කරන්නලු. හැබැයි ඉතින් මට නම් ඒක එච්චරම විශ්වාස කරන්නේ නැහැ. යානේ. කොහෙද මේ දුවන්නේ? යනවා තියතුලට. ඉක්මන් කරනවා. ඔය හරි අයිටකට වෙලා ඉන්නවා. මොනවද මෙයා මෙතන කරන්නේ? මොනවද ඔයා මෙතන කරන්නේ? යනවා ඇතුළට. මේ ඉන්නේ ස්ටොයික් ද වාස්ට්. මේ ගමේ නායකයා. මෙයා ගොඩක් පොඩි කාලෙදී බැලමිටි දෙකෙන් ගහලා මකරෙක්ගේ ඔළුවක් ගැලෙව්වලු. ඒක තාම විශ්වාස කරන්න පුළුවන්ද? අපොයියෝ. කවුද ඉන්න සත්තු? බණ්ඩි රකුසු, දෙබිඩි ඔළුව, සෑහෙන්න මකුරු ගොඩක් මෙහාට ඇවිල්ලා. කාල රාක්ෂයෙක්ව දැක්කද? නෑ, දැක්කේ නෑ. හොඳයි. ඔය ආවද? මං හිතුවා ඔයාව උස්සගෙන ගිහිල්ලා කියලා. කවුද මාව? අයියෝ මාව උස්සන් ගිහින් ඒගොල්ලන්ට වැඩක් නෑ යන්නේ. ඒගොල්ල මගේ ළඟට එන්නත් බයයි මගේ මේ ඇඟ දැක්කහම. ඔයාගේ කටු විතරයිනේ තියෙන්නේ. මේ නක්කලේට කතා කරන හරිම ක්‍රියාශීලී කෙනා තමයි ගොබ. මං පොඩි කාලේ ඉඳන්ම මෙයාගේ උදව්කාරයා විදිහට වැඩ කරනවා. ඔව්, දන්න කාලේ ඉඳන්. ඉක්මන් කරලා අනිත් පැත්තට යන්න. නියු ජටපොළ ටික ලෑස්ති කරන්න. හොඳයි. දැක්කනේ ගම පරණ උනාට ගෙවල් ළඟ ඉතින් වැඩි පරණ වෙන්න තියන්නේ නෑ. පාර දනු. මේ ඉන්නේ ෆිෂ් ලෙග්, ස්නෝල් අවුට්, එතකොට නිවුන්නු දෙන්න. රෆ් නට්, ටෆ් නට්. ඒ වගේම ඇස්ට්‍රිඩ්. ඒගොල්ලන්ට කරන්න තියෙන වැඩ නම් නියමයි. අයියෝ මට එළියට යන්න දෙන්න. මටත් කියලා නමක් හදාගන්න. ඔය නමක් හදාගෙන තියෙන්නේ වැඩක් කළොත් අලකලංචියක්. මට විනාඩි දෙකක් දෙන්න. මං දැන් එළියට ගිහලා කොහොම හරි මකරෙක්ව මරන්නම්. එතකොටවත් මගේ ජීවිතේ හොඳ වෙයි. ඔයාට පිටියක් උස්ස ගන්න බෑ. පොරවක් වනන්න බෑ. අඩු ගන්න මේකවත් පුළුවන්ද? හරි. ඒත් මේක තියෙන්නේ ඒකට. දැක්කනේ ඕක තමයි මං කියන්නේ. බැරි වැඩ කරන්න එපා. ඒත් මේක තමයි ඔය වැඩේට කියපු අන්ත. යන්න. ඔයාට එළියට ගිහින් බකරුත් එක්ක සටන් කරන්න ඕන නම් ඔය වැඩ සේරම නතර කරන්න. එච්චරයි. ඔයා දැන් මට කියන්නේ කිසිම දෙයක් කරන්න නැතුව ඉන්න කියලාද? අන්න හරි දැන් තේරුම් ගත්තා. මොකුත් නොකර ඉන්න තරමට හොඳයි. හරි නේද? මේ යන්න. ඔයා හරි දරුණු සෙල්ලමක් ඔය කරන්නේ. මගේ ඇගේ තියෙන ඉදිතර බව, නිර්භීත බව හිර කරලා තියෙන එක ඔයාට උත්තර බදින්න වෙනවා. ඒක මම බලා ගන්නවා. මේ කඩු ටික මුවහත් කරනවා. දවසක මං සටන් කරන්න යනවා. මොකද මකරෙක් මරණවයි කියන එක තමයි මෙහි තියෙන ලොකුම දේ. පොළොම් බට්ටෙක් මැරුවොත් කට්ටියගේ අවධානය මට ගන්න පුළුවන්. බණ්ඩි රකුසා ටිකක් ගරුණුයි. ඒක එක්ක මරාගත්තොත් අනිවාර්යෙන්ම කට්ටිය මං ගැන කතා කරනවා. එතකොට මේ දෙබිඩි ඔලුව එක්ක මරා ගන්න පුළුවන් වුණොත් කියලා වැඩක් නෑ. බැටළුවම ගෙනියනවා. කමක් නෑ. අනිත් පැත්තේ නම් පහර දෙන්න සූදානම් කරන්න. හොඳයි. පහර දෙන්න. ඒ වගේම හරිම දරුණු මකරුත් ඉන්නවා. දක්ෂම වයිකින්වරු තමයි උන් එක්ක සටන් කරන්න යන්නේ. උන්ගේ මා අමුතු පුරුද්දක් තියෙනවා. තමන්ගේ ඇඟ පුරවම ගිනි දල්ලා ගන්නවා. බය වෙන්න එපා. මම මෙයා ගැන බලා ගන්නම්. ඒ වගේම මේගොල්ලෝ අතර තාමත් කවුරුවත් දැකලා නැති මකරෙකුත් ඉන්නවා. අපි උට කියන්නේ කාල රාක්ෂයා පහතෙන්න. හැමෝම පනින්න. මේ සතා කවදාවත් කෑම හොරකම් කරන්නේ නැහැ. කාටවත් පේන්නෙත් නැහැ. ඒ වගේම උගේ ඉලක්කය වරදින්නෙත් නැහැ. කවුරුවත්